ඔයාලුවනේ ඉතින් ඔයාලට මදබෝඩ්ස් ගැන දැනගන්න ඕමනාවක් ඇතිනේ. ඉතින් අපි ගාව සාමාන්‍යයෙන් මදබෝඩ්ස් දැන් 500කට 600කට තියෙනවා. ඉතින් මේ ඔයාලට අපි දැන් මේ ගෙනල්ලා පෙන්නන්නේ ඊටාම හොඳ ක්වොලිටි එකේ මදබෝඩ් සෙට් එකක්. මේ H61 මදබෝඩ් එක. මේවා අපිට විශාල ප්‍රමාණයක් ඇවිල්ලා තියෙනවා. සාමාන්‍යයෙන් මේ වගේ මදබෝඩ්ස් අපි ගාව 200කට ලං වෙන්න තියෙනවා. එතකොට තව ඔයාලට පෝජ්ජෙන් ඕනේ කියලා කිව්ව ගොඩක් අයට RAM slot 4 තියෙන මදබෝඩ්. ඔයාලුනේ ඉතින් මේ හැමෝම දන්න 4th gen වල H81 මදබෝඩ් එක. මේකට RAM slot දෙකක් එනවා. ඒ වගේම තමයි SATA port 4ක් එනවා. ඉතින් මේ වගේ මැෂින් එකක් වුණත් ඔයාලට මේකේ ඔන්නම් VGA port එක, DVI port එක, HDMI port එක පවා තියෙනවා. මේ ඇවිල් ඉවර වෙලා ECS මදබෝඩ් එකක්. මේක ඇත්තටම කියනවා මම ගෙදර පාවිච්චි කරන මේ මදබෝඩ් එකේ තියෙන මැෂින් එක. මේක ඇත්තටම ඉතාම හොඳ performance තියෙන මැෂින් එකක්. එතකොට ඒකම අත්දැකීමෙන් දන්නවා මේ බ්‍රෑන්ඩ් එක කොච්චර හොඳද කියලා. ගොඩක් අය ඒක අහලා නැති නිසා ගන්න බයයි. ඇත්තටම බය වෙන්න එපා. මම පාවිච්චි කරන්නත් ඒක ඉතාම හොඳ ක්වොලිටි මදබෝඩ් එකක්. එතකොට අපේ ගොඩාක් අය RAM slot 4 තියෙන 4th gen motherboard ගිල්ලනවා. ඉතින් අපි යාළුවා මතක් කරන්න හොඳ නැහැ කියලා දන්නවා. ඉතින් මෙන්න ගෙන RAM slot 4 තියෙන හැමදැනම heat sinks ගාලා ඉතින් මේ වගේ තියෙන SATA port 6ක් එනවා මේකට. ඒ වගේම තමයි VGA port එක, DVI port එක, HDMI port එක, ඒ වගේම මේ වගේ තියෙන gigabyte RAM slot 4 තියෙන මේ වගේ motherboard එකකුත් තියෙනවා. දැන් මේවත් ගොඩාක් අපිට ඇවිල්ලා තියෙනවා. ඉතින් මේවා තියෙනවා. එතකොට ඒ જાතියෙම තව වෙනස් විදිහකකුත් තියෙනවා. RAM slot 4 එන Asus එකේ RAM slot 4 එන මේක ඇවිල්ලා B85 මේ මදර්බෝඩ් එක පවා තියෙනවා ටිකක්. ඉතින් මේකෙත් VGA port එක, DVI port එක තියෙනවා, RAM slot 4ක් එනවා, SATA port 4ක් එනවා. මේකත් තියෙනවා අපි ගාව. ඉතින් අපි දැන් මෙහෙම බැලුවාම තව අපි දැන් බලාගෙන යමු මේ වීඩියෝ එකේ දිගටම අපේ යාළුවනේ අපි ගාව තියෙන මදර්බෝඩ් සෙට් එක එහෙම ගැන. එතකොට ඔව් මෙන්න මේ අල්ට්‍රා ඩියුරබල් කියන ටෙක්නොලොජි එකත් එක්ක තමයි මේ මදර්බෝඩ් එක ඇවිල්ලා තියෙන්නේ. මේ B85 තවත් මදර්බෝඩ් එක ගිගාබයිට් එකේ. ඉතින් මේවත් ඒ විදිහටම heat sinks ඇවිල්ලා තියෙනවා. SATA port 6ක් ඇවිල්ලා තියෙනවා. 2.0 USB cable එක, USB port එක, එතකොට HDMI port එක, VGA port, DVI cable මේ හැමදේම ඇතුළත්. ඉතින් ඔයාලට මේකේ හොඳ performance තියෙන motherboard එකක් මේක. ඉතින් මේ වගේ board එකක් වල දාගන්න ඕන ඔයාලට සාමාන්‍යයෙන් graphic card කරන්න graphic card එකක් ගහලා graphic card කරන්න බව. මේ වගේ ඕනම දෙයකට මේක සූට්. ඉතින් අපි ඒ මුස්රාල මේ ඇවිල්ලා ඒකෙම B85 Asus motherboard එක. තාම පැක් කරලා උණු උණුවෙන් ආව විතරයි යාළුවනේ. මේ තියෙන්නේ RAM slot 4ක් තියෙනවා, 2.0 USB port එක තියෙනවා. එතකොට SATA port මේකේ 6ක් එනවා. මේකේ ඒ වගේම තමයි DVI port එක, VGA port එක වගේම තමයි HDMI port එකකුත් මේකෙත් එනවා.
එතකොට USB 3.0 පෝට් දෙකයි 2.0 හතරක් එනවා. ඉතින් 20 ඉතින් යාළුවනේ ඔයාලට පේන්නේ නැති ඉතා විශාල මදර්බෝඩ් සංඛ්‍යාවක් අපිට අවිල්ල තියෙනවා. ඉතින් ඔයාලා ගොඩක් අය අපෙන් RAM slot 4ක් තියෙන මදර්බෝඩ් ඉල්ලන නිසා තමයි අපි මෙච්චර තෝගයක් ගෙනාවේ. ඔයාලා වෙනුවෙන්. මට කියන්න අමතකුණානේ. ඉතින් ඔයාලා පවර් සප්ලයි හොයනවානේ. මෙන්න එහෙනම් පවර් සප්ලයි. 500 පවර් සප්ලයි තියෙනවා, 600 තියෙනවා, 700 තියෙනවා. ඉතින් මේ වගේ පවර් සප්ලයිස් ඔයාලට මේ වගේ টপ ක්වොලිටි පවර් සප්ලයි හොඳ මේවා ඇති තරම් මෙන්න පෙට්ටි පිටින් එනල්ලා තියෙන්නේ. ඇති වෙන්න තියෙනවා. ඕන තරම් දෙන්නම් ඔයාලට හොඳම ක්වොලිටි টপ ගේමින් පවර් සප්ලයිස් මේවා. ඉතින් මේ ඇත්තටම හොඳ ඩියුරබිලිටි එකක් තියෙන හොඳ පවර් සප්ලයිස්. ඉතින් මේ වගේ සාමාන්‍ය මම හිතන්නේ මේ වගේ හොඳ පවර් සප්ලයි සෙට් එකක් ඇත්තටම කාලෙකින් දකින්න හම් වෙන්නේ මේ ගේමින් PCs වලට එන හොඳ පවර් සප්ලයිස්. ඉතින් මේවා කැමති තරමක් ඔයාලට අපිට දෙන්න පුළුවන්. ඉතින් මේ වගේ කැමති විදිහට ලස්සනට ඕන ලස්සන ඕන කට්ටියට ලස්සනට ඕන විදිහට මේ වගේ ඕන දෙයක් අපි ගාව තියෙනවා. රෙක්ස්කූල් බ්‍රෑන්ඩ් එක එහෙම ඔයාලා දන්න ඇති ගොඩක් අය. ඉතින් මේ වගේ හොඳ පවර් සප්ලයි තමයි මේවා. ඉතින් මැෂින් එකක් හොඳට රන් කරන්න පුළුවන් හොඳ පවර් සප්ලයි ගොඩාරියක් අපිට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔයාලට තියෙන්නේ අදම ඇවිල්ලා ඔයාගේ මැෂින් එකක් ඔයා කැමති. ඔයා කැමැත්තෙන් හීන දකින්නනේ මැෂින් එකක් ගන්න ඕනේ කියලා. අන්න ඒ මැෂින් එක ඔයා අදම ඇවිල්ලා අපෙන් අරගන්න. මේ වගේ ඔෆර්ස් හැමතැනම හොයවත් නැහැ. මේ වගේ ලාභයට කාටවත් දෙන්නත් බෑ. ඉතින් ඒ වගේම තමයි විශේෂම දේ තමයි මේ වගේ ලාභෙට මෙච්චර ක්වොලිටියට තියෙන හොඳම බඩු කාටවත් දෙන්න නැහැ. ඉතින් මේ අපි ඔස්ට්‍රේලියාවෙන් ඇමරිකාවෙන් විතරනේ ඉම්පෝට් කරන්නේ. ඉතින් ඒගොල්ලන්ට යන්නේ හොඳම টপ ක්වොලිටි බඩු. ඉතින් ඒ টপ ක්වොලිටි බඩු තමයි අපිටත් තියෙන්නේ. ඉතින් ඒගොල්ලෝ ඊටාම සුළු කාලයක් මේක පාවිච්චි කරන්නේ. ඉතින් එහෙම පාවිච්චි කරලා එන බඩු අපිට පාවිච්චි කරනකොට සාමාන්‍ය ලංකාවේ තියෙන බ්‍රෑන්ඩ් මේවටත් වඩා හොඳ ක්වොලිටියට මේවා තියෙනවා. ඉතින් ඔයා ඇවිල්ලා ඔයාගේ සෙට් එකත් අදම ගන්න ඉතාලම ලාභයට টොප්ම ක්වොලිටියට juicecomputers.lk අපෙන් විතරයි.